මගේ නොරොච්චෝලේ ගෙදර වැට හදලා තියෙන්නේ මොනවා වලින්ද කියලා අහලා ගොඩාක් අය කමෙන්ට් දාලා තිබ්බා. ළමයිනේ ඒ වැට හදලා තියෙන්නේ තල් පිටි වලින්. ළමයිනේ නොරොච්චෝලේ අයිති වෙන්නේ අර්ධ ශුෂ්ක කලාපයට. තල් ගහ කියලා කියන්නේ අපිට නිකන් අර්ධ ශුෂ්ක කලාපීය භෝගයක් විතරක් නෙවෙයි. නොරොච්චෝලේ ගැමි ජීවිතය හා සංස්කෘතිය අස්සේ තියෙන අයිකන් එකක්. ඔයාලට හිතෙන්න පුළුවන් මේ තල් පිටි වලින් වැටක් හදලා මේකට කල් පැවැත්මක් තියෙයිද කියලා. විශ්වාස කරන්න ළමයිනේ මේක දිත්වා සුලිකුණාටුව වෙලේ ගං වතුරට පවා අහු වුණා. ඒත් බලන්න මේක කොච්චර ශක්තිමත්ව තාමත් තියෙනවද කියලා. මේ විදිහේ වැටක් හදන්න තල්පිටි ගොඩාක් ඕනේ. තල්ගස් වලින් වටවෙච්ච ගමක ජීවත් වෙන මට තල්පිටි කියලා කියන්නේ තාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. කොයි පැත්තෙන් බැලුවත් පේන්න තියෙන්නේ පෙරිය සයිස් තල්ගස්. මේ විදිහට තල්ගස් යට වේලිච්ච තල්පිටි වැටිලා තියෙනවා. ඉතින් අපි ඒවා එකතු කරලා අපේ වැඩේට සූටබල් වෙන විදිහට කපා ගන්න ඕනේ. කවුරු හරි කෙනෙක් eco friendly tourism and hospitality service එකක් කරනවා නම් තමන්ගේ ආයතනයට මේ විදිහට තල්පිටි වලින් වැටක් හැදුවොත් හරිම ලස්සනට තියෙයි කියලා මට හිතෙනවා. අපිට මෙහෙම තල්පිටි වලින් වැටක් හදනකොට යකඩ ඇන පාවිච්චි කරන්න බෑ. මොකද මේ හමන හුලඟත් එක්ක ලුණුත් කලවම් වෙලා තියෙනවා. ඉතින් යකඩ ඇන පාවිච්චි කළොත් ඒ වයිට්මනට කොරෝඩ් වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. යකඩ ඇන වෙනුවට මම පාවිච්චි කරපු විකල්පය තමයි තංගුස් නූල්. ඉතින් ළමයිනේ මේ තල්පිටි වැට ගැන ඔයාලගේ අදහසත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. කියන්න අමතකුණානේ මේ විදියට තල්පිටි වැටක් හැදුවොත් අවුරුදු 4කත් 6කත් අතර කාලයක් කල් පැවැත්ම තියෙනවා.